අද මම හදාගන්න යන්නේ පොලොස් කරි එකක්. මේක දවස් 3-4ක් වුණත් තියාගෙන කන්න පුළුවන්. ඒ වගේම ලේසියෙන්ම හදාගන්නත් පුළුවන්. ඉතින් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. මම මුලින්ම පොලොස් ටික කෑලි කපලා ස්ටීම් කරගෙන තියෙනවා කහ සහ ලුණු දාලා. ඊට පස්සේ අපිට ඕන වෙනවා එනසල්, කුරුඳු, කරපිංචා, රම්පේ, කරාබු නැටි, උළුහල්, ඒ වගේම ගොරකා, අබ ක්‍රීම්, සුදු ලුණු, රට ලුණු, අමු මිරිස් සහ ලුණු කුඩු. මම මෙතන මිරිස් කුඩු තේ හැඳි 2ක් එකතු කරගන්නවා. අමු 3-5 තේ හැඳි 2ක්. ඒ වගේම බැදපු 3-5 තේ හැඳි 2ක් සහ ගම් මිරිස් කුඩු තේ හැන්දක් පමණ. මම මේකට පොල් කිරි, උකු පොල් කිරි කෝප්ප 2ක් පමණ එකතු කරගන්නවා. ඒ වගේම පොල් තෙල් මේස හැඳි 3ක් විතර ඕන වෙනවා. පොල් තෙල් ටික ඇතිලියට එකතු කරගෙන ඒකට මම සුදු ලුණු ටික මුලින්ම එකතු කරගන්නවා. ඊට පස්සේ රට ලුණු ටිකත් එකතු කරගන්නවා. උළුහල් ටික, කරාබු නැටි, එනසල් 3-4ක් විතර, ඒ වගේම රම්පේ කරපිංචත් ටෙම්පරාදුවට දානවා. කුරුඳු කෑලිත් එකතු කරගන්නවා. ඊට පස්සේ මම මේකට අමු මිරිස් ටික එකතු කරගන්නවා. මිරිස් කුඩු, අමු 3-5, ඊළඟට ගොරකා සහ ලුණු රසායනය එකතු කරගන්නවා. අබ ක්‍රීම් ටිකත් ටෙම්පරාදුවටම එකතු කරගන්නවා. ඊට පස්සේ අන්තිමටම බැදපු 3-5 සහ ගම්මිරිස් කුඩු ටික එකතු කරගන්නවා. ඊළඟට අපි මේකට උකු පොල් කිරි කෝප්ප 2ක් පමණ එකතු කරගන්නවා. එකතු කරලා විනාඩි 15ක් 20ක් විතර ටිකක් හිඳෙනකම් මේක ලිපේ තියාගන්න තියෙනවා. මේ තියෙන විනාඩි 15කට විතර පස්සේ ඉතින් ඔයගොල්ලොත් මේක අනිවාර්යයෙන්ම try කරලා බලන්න. හරිම ලස්සනයි, හරිම රසයි, ඒ වගේම හරිම ලේසියි.